සත්‍යගවශ්‍ය නාලිකාවේ මීට මොහොතකට කලින් කරපු එපිසෝඩ් එකේ මට එක කාරණයක් කියන්න අමතක වුණා. අර මුදල් වංචාව අර හැකර්වරුන් මහා බැංකුවේ මුදල් හොරගම් කරා කියපු මුදල් වංචාවේ පැමිණිලිකරුවෝ කියපු කුලියපිටියේ හිටපු මට මතක හැටියට කුලියපිටියේ රාජපක්ෂ කියලා මහත්තයෙක් තමයි අර වැඩසටහනකට ලක් වෙලා ඉඳද්දී සියදිවි නසාගත්තා කියලා කිව්වේ. එතකොට ඒක සියදිවි නසාගත්තා වෙන්න බෑ කියලා මුළු රටම විශ්වාස කරේ කාරණා කීපයක් නිසා. එකක් තමයි එයා පැමිණිලිකරු කියපු නිසා. ඒ වගේම එයා අහිංසකයෙක් කියන මතය ප්‍රකාශ වෙච්ච නිසා. ඊළඟ කාරණේ එයා දළදා වඳින්න දළදා මාලිගාවට යන්න ලෑස්තිලා හිටියා කියලා කියනවා. දුව විශ්වවිද්‍යාලයේ ඉන්න ඉංජිනේරු පීඨය ඉගෙන ගන්න දුව එන්න කියලා තිබුණා දළදා මාලිගාවට යන්න සූදානම් වෙලා. දළදා වඳින්නේ බලනහර කපාගෙනද? දැන් එයාගේ බිරිඳත් කියලා තිබුණේ එහෙමයි මං හිතන්නේ. බිරිඳගේ කටුතරෙන් තමයි මට මතක හැටියට ඒ සියලු කරුණු වැඩි වෙලා තිබුණේ. එයා ඉතාම හොඳින් හිටියා. ඉතාම ධාර්මික සංසුන් ජීවිතයක් ගත කරපු කෙනෙක්. එයා දුවටත් එන්න කිව්වා ඉංජිනේරු වෙන්න ඉන්න ඉතාම දීප්තිමත් අනාගතයක් හිමි දුවටත් එන්න කියලා තිබුණා දළදා වඳින්න යන්න. එතකොට දළදා වඳින්න යන්න එන්න කියලා නහර කපා ගන්න. ඒතර දළදා වඳින්න පුළුවන්ද මේ නහර කපාගෙන? ඇඟේ ලේ ඔක්කොම යනකොටද දළදා වඳින්නේ? අන්න ඒ ප්‍රශ්නේ කවදාකවත් ඇහුවේ නෑ. මම දැක්කේ නෑ මේ ගම්මන්පිල මහත්තයා අහනවා. නමුත් ගම්මන්පිල කොටු කරලා එයා දඟගේ එහෙම නැත්නම් එල්ලුම්ගස් එවන්න වගේ වෛරයකින් දැඟලුවා. එයා මේ අනුකම්පාවෙන් ඒ මහත්මයාගෙන අනුකම්පාවෙන් එයා සියදිවි නසාගත්ත නෙමෙයි. එයාට සාධාරණයක් කියන එක පොදු මතය. ඒ ස්වභාවික මතුවෙන මතය ස්වභාවික මතය ඇත්ත තත්ත්වය විය යුතුයි මේක. ඒ කියන්නේ එයාට මැරෙන්න උවමනාවක් තිබුණේම නැහැ. මොකද එයා වංචා වෛරකරු කියලා තීරණය කරලා නැහැ නේ කවුරුවත්. එයා වෛරකරු කියලා තිබුණේ නැහැ. ඉතින් ඊළඟට එයාට හොඳට සම්පත් තිබුණා. එයාගේ විද්‍යාත්මක රැකියාවක් කරන ලොකු දේපලක් හිමි ඊටකටම වගා කරන කෙනෙක්. ඊටාම වටිනා තරුණ දියණියක් ඉංජිනේරු දියණියක් එයාට උරුමයි. එහෙම තියාගෙන මේ දළදා වඳින්න යනවද නහර කපාගෙන. අන්න ඒකයි. ඒ හින්දා තමයි මේක මිනිමරවක් හේතුයි කියන මතය එක තැනක ප්‍රකාශ වෙච්ච එකක් එයා උපුටා දැක්වුවා. ඒ උපුටා දැක්වපු එහෙම එයා තමයි අත්අඩංගුවට ගන්න හැටි. එයා තමයි දඬුවම් කරන්නේ. අර ප්‍රොජෙක්ට් කිව්නා ඒ ප්‍රොජෙක්ට් උපුටා දැක්වලා තමයි කිව්වේ ඒ ප්‍රොජෙක්ට් කියන විදියට මේක සකයි කියලා මිනිමර. එතකොට ඒක කිව්වා කියලා එයා දඟකට යවන්න හදනවා. අන්න එහෙම රටක් මේක. ඒ වගේම ඊළඟ එපිසෝඩ් එකට මුල පිරීමක් වශයෙන් මම කියන්නම්. ගෝඨාභය දිනන්නේ උඩින්ම දිනන්නේ ගෝඨාභයට තිබිච්ච කීර්තිය සහ විශ්වාසය නිසා එයා නාගරික සංවර්ධන අධිකාරිය යටතේ මේ රට මේ කොළඹ සුරපුරක් කළා. ඒ වගේම යුද්ධය දිනවන්න නායකත්වය දුන්නා. ආරක්ෂක ඇමති හැටියට. ඊට පස්සේ ඊට අමතරව තමයි මේ ලංකාව කොළඹ සුරපුරයක් වගේ ලස්සන කරේ. එතකොට යුද්ධය දිනලා මෙච්චර රටක් හදන පුද්ගලයෙක් රටට ඕනේ නැද්ද? ඒ හින්දා තමයි මේ ගෝඨාභය අනිවාර්යයෙන්ම ඕනෙමයි කියලා ඉල්ලා සිටියේ. එතකොට ගෝඨාභය ඕනෙමයි කියලා ඉල්ලා සිටින්න පාස්කු ප්‍රහාරයක් ඕනේද? දැන් සමහර තර්ක කරන හදන පාස්කු ප්‍රහාරයක් කරේ නැත්නම් ගෝඨාභයට ජනමතයක් නැහැ කියලා. ඉතින් අන්න ඒ වගේ පුදුමාකාර පිස්සු විකාර මත ගොඩනගන්න හදනවා. ඒ හින්දා තමයි සමහරවන්ට වද දෙදී කියව ගන්න හදනවා මේ පාස්කු ප්‍රහාරය කරේ ගෝඨාභය කියලා කියව ගන්න හදනවා. අන්න ඒ වගේ පුදුමාකාර රටක් මේක. ඒක තමයි තියෙන කනගාටුව.